ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අද උතුම් ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පේතවත්තු පාළියේ උබ්බරි වර්ගයේ 8 වෙනි පේතවත්තුව වෙන චුල්ලසෙට්ටි කියන පේතවත්තුව. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ චුල්ලසෙට්ටි නම් වූ ප්‍රේතෙක් නිසා තමයි මේ උතුම් ධර්ම කාරණාව අපිට දේශනා කොට වදාළේ. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජීවමානව වැඩ ඉන්න කාලේ මේ බරණැස් නුවර ජීවත් වුණා චුල්ලසෙට්ටි කියලා ගෘහපතියෙක්. මහා ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. කොයිතරම් ධනස්කන්ධයක් තමන් සතුව තිබුණත් පුදුම විදිහට ලෝභී පුද්ගලයෙක්. එහෙම නැත්නම් අපි කියනවා මසුරු පුද්ගලයෙක් කියලා. තුනුරුවන් කෙරෙහි බොහෝම අප්‍රසන්නයි. මසුරු නමුත් තද මසුරුයි කියලා කියනවා. අපි කියනවා වගේ මසුරන්ගෙත් මසුරෙක්. ඒ තරම්ම ලෝභයි. තුනුරුවන් කෙරෙහි පැහැදීමක් නැතු මසුරු සිතින් දන් දීම ආදී සියලු කාර්යයන් නතර කරලා මෙහෙම ජීවත් වුණ මේ ගෘහපතියා මරණින් මත්තේ പ്രേත ලෝකේ ඉපදුණා. പ്രേත ලෝකේ ඉපදිලා പ്രേතෙක් හැටියට ඔහු කටයුතු කර දුක් විඳින්මින් වාසය කරනවා. මේ പ്രേතයාට මනුස්ස ලෝකේ හිටපු කාලේ එක දුවක් හිටියා. ඒ දුවගේ නම තමයි අනුලා. අනුලා ජීවත් වෙන්නේ තමන්ගේ ස්වාමියාගේ ගමින්. ස්වාමියා කොහෙද ජීවත් වෙන්නේ? අන්දකවින්ද කියන රටේ කියලා සඳහන් කරනවා. දැන් තාත්තා මරණයටපත් වුණානේ. ඒ නිසා දැන් දියණිය කල්පනා කරනවා තාත්තා ඇතුළු පවුලේ අයට පින් දෙන්න මම පින්කමක් කරන්න ඕනේ කියලා. මේ කාරණාව සඳහන් කරනවා තාත්තට, ලොකු තාත්තට, පුංචි තාත්තට, සීයට, මුත්තට මේ ආදී වශයෙන් තම පවුලේ මියගිය සියලුම දෙනාට පින් දෙන්න පින්කමක් කරන එක තමයි දුවගේ අරමුණ. දැන් දුව තමන්ට පින් දෙන්න පින්කමක් කරන්න ලෑස්ති වෙන බව මේ പ്രേතයා දන්නවා. පින්නතනි, പ്രേතයන්ට එහෙම දැනගන්න පුළුවන්. සමහර പ്രേතාත්මවල ඉපදුනහම පරදත්තූප ජීවී කියලා പ്രേතාත්මයක් තියෙනවා. ඒ പ്രേතයන්ට නම් උපතින්ම කර්මජ දිවසක් ලැබෙනවා කියලා කියනවා. ඒ දිවස ලැබෙන්නේ මොකටද? විශේෂයෙන් තමන්ගේ නෑදෑයෝ ඉන්න තැන දැක ගන්න. ඥාතීන් ඉන්න තැන දැනගෙන ඥාතීන් ළඟට යනවා පින් ගන්න. ඥාතීන් පින් දෙනවා කියලා දැනගත්තාම ඒ ඉන්න තැන් හොයාගෙන යනවා. ඉතින් මේ විදිහට මේ പ്രേතයන්ට පුළුවන් තමන් වෙනුවෙන් යහපතක් කරන්න තමන්ගේ ඥාතීන් සූදානම් වෙනවා නම් ඒක දැනගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ പ്രേතයත් දැනගන්නවා තමන්ගේ දුව තමන්ට පින් දෙන්න පින්කමක් කරනවා කියලා. ඒ නිසා දැන් പ്രേතයා දුව ජීවත් වෙන අන්දකවින්ද රටට යන්නයි හදන්නේ. പ്രേතයා අහසින් තමයි යන්නේ. මේ කාලේ අජාසත්ත මහරජු පීතෘ ඝාතක කර්මය කරලා දැන් කර්මය කළාට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ මොනතරම් බරපතල අකුසල කර්මයක්ද කළේ කියලා. දැන් ඒක නිසා රජුරවන්ට නිදා ගන්නවත් බෑ. පුදුමාකාර පසුතැවිල්ලක වාසය කරන කාලයක්. මේ ලෝක ධාතුවේ ඊටාම ශ්‍රේෂ්ඨ කාරණා 38ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ කාරණාවන්ට අපි කියනවා මංගල කරුණු කියලා.
වර්තමානයේ මහා මංගල සූත්‍රයෙන් අපි ඉගෙන ගන්නේ කාරණා 38. ලෝක ධාතුවේ ඒ තරම්ම උතුම් කාරණා 38ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට මුලින්ම දේශනා කළ කාරණාව මොකක්ද කියලා මතකද අපේ අයට? මුලින්ම දේශනා කරලා තියෙන්නේ අසේවනාච බාලාණන් කියලා. බාලයෝ සේවනය කරන්න එපා. දෙවනියට තමයි දේශනා කළේ පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් ඇසුරු කරන්න බාලයන්ගෙන් ඉවත් වෙන්න. නමුත් ඉතින් අජාසත් මහරජුරවන්ට ඒ කාරණාව කරගන්න බැරි වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට නතර වුණේ ආනන්තරීය පාප කර්මයක් කරගෙන. ඉතින් තමන් කරපු අකුසල කර්මය නිසා රජුරවන්ට දැන් රැට නිින්ද යන්නේ. යන්තම් ඇහැපිය වුණත් භයානක සීන පිනිල ඇහැරෙනවා. රාත්‍රියේ නිදි වර්ජිතව යහනට වෙලා ඉන්න බැරි නිසාම රජුරුව සඳලු තලයට ඇවිල්ලා සක්මන් කර කර ඉන්නවා. අන්න එහෙම වෙලාවක තමයි පින්නතිනි රජුරුව දකින්නේ අර ප්‍රේතෙක් යනවා. ඉතින් මේ ප්‍රේතයා යනවා දැකලා රජුරුව ප්‍රේතයාට කතා කරනවා. කතා කරලා අහනවා නග්ගෝ කිසෝ පබ්බ ජිතෝසි බන්ති රත්තින් කුහින් ගච්ඡති කිස්ස හේතු ආචික්ක මේතං අපි සක්කුනේමු සබ්බේන චිත්තං පටිපාදේතුං. රජුරුව අහනවා ස්වාමීනි ඔබ වහන්සේ නග්න සිරුරකින් යුක්තව, ඒ කියන්නේ නිර්වත් ශරීරයක්, නග්න සිරුරකින් යුක්තව කුෂ වූ ශරීරයක් ඇති නුඹ පැවිද්දෙක්ද කියලා අහනවා. මේ පිනතිනේ අහසින් යන්නේ. ඉතින් නග්න සිරුරක් තියෙන පැවිද්දෝ කියලා සඳහන් කරපු පිරිසකුත් ඒ කාලේ ජීවත් වුණා. අපි වර්තමාන කියන්නේ නිගණ්ඨය කියලා. ඉතින් ශ්‍රමණයෝ කියලා කියාගත්ත එහෙම පිරිසකුත් හිටියා. ඒ නිසා තමයි රජුරු අහන්නේ නග්න සිරුරකින් යුක්තව ඊටාම කුෂ වූ ශරීරයක්ද දරාගෙන මේ අහසින් යන නුඹ පැවිද්දෙක්ද කියලා අහනවා. කවර හේතුවක් නිසා කුමන වුවමනාවකට මේ රාත්‍රී කාලයේ නුඹ වහන්සේ කොහේ වඩිනවද? ස්වාමීනි කාරණාව මට කියන්න. මට කරන්න පුළුවන් දෙයක් නම් මේ රාත්‍රියේ දුර නොයවා නුඹ වෙනුවෙන් මං ඒ කාරණාව කරලා දෙන්නම්. සියලු භෝගයන් හෝ උත්සාහයන්ගෙන් නුඹ වහන්සේගේ අදහස් පරිදිම අවශ්‍ය වස්තුවක් වෙත්නම් ඒක මම සම්පාදනය කරලා දෙන්නම්. මේ විදිහට රජුරුව සඳහන් කරාම ප්‍රේතයත් රජුරුවන්ට කාරණාව කියනවා. ප්‍රේතයා කියනවා බාරාණසී නගරං දූර ගුට්ටං තත්තාහං ගහපති අඩ්ඩකෝදිනෝ අදාතා ගෝධිත මනෝ අමිසස්මින් දුස්සීලේන යම විෂයම් හිපත්තු. ප්‍රේතයා කියනවා මහරජතුමනි මම එක්තරා ප්‍රේතෙක්. මම භික්ෂුවක් නෙමේ, මම එක්තරා ප්‍රේතෙක්. ඊටාම දුර ඉඳලා මම කොහාටද යන්නේ? බරණැසට යනවා. බරණැස කියන නගරය හාත්පස හැම පැත්තටම කීර්ති ഘോഷා පැතිරෙන නගරයක්. ඇයි පින්නතුනි? මේ නගර ඊටාම දියුණුයි. වර්තමානයේ වගේ නෙමෙයි. අතීතයේ නගර ඊටාම දියුණුයි. එක නගරයකට ගියහම මේ නගරයෙන් ගත නොහැකි භාණ්ඩයක් තියෙනවා කියලා දෙයක් නැහැ. මිනිස්සුන්ගේ එදිනෙදා පැවැත්මට මොනවද අවශ්‍ය? ඒ අවශ්‍ය ඕනෑම දෙයක් මේ නගරවල තියෙනවා. ඒ නිසා ඊටාම දියුණු මට්ටමේ තිබුණ නගර. ඒ නිසා කියනවා මේ බරණැස් නම් නුවරක් තියෙනවා. ඒ නුවර ඊටාම ප්‍රසිද්ධයි. ඒ ඊටාම ප්‍රසිද්ධියටපත් වෙච්ච බරණැස් නුවරට තමයි මම
මේ යන්නේ. ඒ කියන්නේ බරණැස් නුවරට යනවා කියලා කියන්නේ දුව වාසය කරන්නේ අන්දකවින්ද කියන රටේනේ. ඉතින් මම අන්දකවින්ද රටට දුව හොයාගෙන යන ගමන මම ප්‍රේතෙක් මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔය කීර්තිමත් වූ බරණැස් නුවර තමයි ජීවත් වෙන්නේ. මට හොඳට ධනෙ තිබුණා. මං ඊටාම පොහොසත් ගෘහපතියෙක්. ධනෙ කොයිතරම් තිබුණා වුණත් මට තිබුණේ කුඩා හිතක්. කුඩා හිතක් තිබුණා කියලා කියන්නේ මේ කර්මය කර්මඵලයේ පිළි අරගෙන විශ්වාස කරලා කටයුතු කරන්න පුළුවන් තරම් හිතක් මට තිබුණේ නැහැ. අකුසලයේ පිටු දකින්න තරම් ශක්තියක් මට තිබුණේ නැහැ. ඒක නිසා ධනෙ තිබුණා. මං ඊටාම මසුරු ජීවිතයක් ගත කළා. බුද්ධෝත්පාදයක ඉපදුනා. ශ්‍රේෂ්ඨ වූ මනුෂ්‍ය ජීවිතේ මට ලැබුණා. පෙර කරන ලද පිනෙන් මට බොහෝ ධනෙ තිබුණා. මනුලව ඉන්න කාලේ පින්කම් කරනවා නම් මට පින් කරන්න ඕන තරම් හැකියාව තිබුණා. නමුත් මනුස්ස ලෝකේ මගේ ජීවිතේට මමම කරපු අපරාධය මතක් වෙනකොට මගේ ඇඟට දැන් ඉදිකටු අනිනවා වගේ දැනෙනවා කියලා කියනවා. මොකද දැන් වැරදිලා ඉවරයි. ඒ වරදය හදන්න පුළුවන් කමක් නැහැ. අනේ මෙහෙම ජීවිතයක් තිබිලත් මට මෙහෙම වුණානේ කියලා දැන් කල්පනා වෙනකොට ඉදිකටු වලින් අනිනවා වගේ පුදුම දුකක් මට දැනෙනවා කියලායි මේ කියන්නේ. ප්‍රේතයා සඳහන් කරනවා දන් නොදීපු නිසා ඒ පාප කර්මය නිසා මසුරු බව නිසා මං අද ප්‍රේත ලෝකයක ඉපදිලා සාපිපාසා දුකින් අනන්තවත් පීඩා විඳිනවා. ඊටාම දුකට මං ඒ නිසා පත් වෙලා ඉන්නේ. සඳහන් කරනවා කිසියම් ආහාරයක් මට ලැබෙනවා නම් මං ආහාර ලැබෙන තැන හොයාගෙන යනවා. නමුත් මේ ප්‍රේතාත්මේ මට ආහාර පාන බොහෝම හිගයි. ප්‍රේතෝ බොහෝම දුක්ඛිත ජීවිතනේ ගත කරන්නේ. සාපිපාසා දෙකින්ම පීඩා විඳිනවා. ඒක තමයි ප්‍රේතාත්මවල හැටි. සඳහන් කරනවා යම්සේ මා දන් නොදුන්නාද මං වගේම මනුස්ස ලෝකෙ ඉපදිලා දන් දීපු නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. හැබැයි මම වගේම එදා මනුලව ඉඳගෙන දන් දීපු නැති ඒ අය මට දැන් പ്രേත ලෝකෙදි හම්බ වෙනවා. මං වගේම ඔවුනුත් പ്രേත අපායේ ඉපදිලා. මහරජතුමනි අන්දක වින්ද නුවරට මම යන්නේ. මට එකම දුවක් ඉන්නවා. මගේ දුවගේ නම අනුලා. අනුලා ජීවත් වෙන්නේ ස්වාමියාගේ ගෙදර. නමුත් මගේ දුව මම ඇතුළු ඥාතීන්ට පින් දෙන්න පින්කමක් කරනවා. ඒක නිසා දුව අනුමෝදන් කරන පින ලබන්න මම මේ දුව හොයාගෙන යනවා. පින ලබන්න යන කාරණාව ඔහු කියන්නේ දුව දෙන ආහාරයක් අනුභව කරන්න මම යනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම ප්‍රකාශ කරාම අජාසත් මහරජුරු කියනවා කමක් නැහැ. නුඹේ දුව හොයාගෙන දුව දෙන පින අනුමෝදන් වෙන්න නුඹ අන්දක වින්ද කියන රටට යන්න. නමුත් බලාපොරොත්තු වෙන දේ සම්පූර්ණ නුනොත් නැවත ආපහු යන ගමන් මට කතා කරන්න කියලා කියනවා. ප්‍රේතයා මහරජුරවන්ටත් ප්‍රතිඥා දීලා අන්දක වින්ද නුවරට ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා දන් දීලා පින් දෙනකම්. දැන් ප්‍රේතයා බලාගෙන ඉන්නකොට දුව පිළිගන්වන දානයේ පිළිගන්න එහාට එන්නේ භික්ෂුන් වහන්සේලා නන් නෙමෙයි. බ්‍රාහ්මණවරු තමයි එන්නේ. ඉතින් මේ පැමිණෙන පිරිස තුල කිසිම සීලයක් ගුණයක් දහමක් නැහැ. නමුත් සිල්වතුන් ගුණවතුන් වගේ දායකයාගේ ප්‍රත්‍ය පිළිගන්නවා. එතකොට දැන් මේ දායකයා දන් දෙන්නේ ඇයි? ප්‍රධාන පරමාර්ථයේ මිය ගිය ඥාතීන්ට පින් දෙන්න.
දැන් ඔවුන්ට දෙන්න තරම් කුසලයක් දායකයට රැස් වෙයිද? ලොකු ලාභයක් නම් ලැබෙන්නේ නැහැ පින්නතුනි. අන්න ඒක නිසා බොහෝම අප්‍රසාදයෙන් මේ ප්‍රේතයා ආපහු යන්න හැරෙනවා. දැන් ඒකට ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ කියලා කියහම දැන් අපි පින්නතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දක්ඛින විභංග කියන සූත්‍ර දේශනාවෙන් මේ දානයාගේ ආනිසංස පිළිබඳව දේශනා කළානේ. සාංගික දාන කීයක් මේ ශාසනය දෙන්න පුළුවන්ද? පෞද්ගලික දාන කීයක් මේ ශාසනය දෙන්න පුළුවන්ද? මේ කරුණ ඔක්කොම විස්තර කරලා තියෙන්නේ දක්ඛින විභංග සූත්‍ර දේශනාවේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා පෞද්ගලික දාන 14ක් පිළිබඳව. බණ අහනකොට අපේ අය ඕන තරම් මේ කරුණ අහලා ඇති. එතකොට දානයේ මහත්ඵල වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ සීල ගුණයට අනුව. දානයේ මහත්ඵල වෙන තව ආකාර ගණනාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ප්‍රතිග්‍රාහකයා දුස්සීල නම් සමහර තැනක දායකයාගේ සීලය නිසා මහත්ඵල වෙන දානිකුත් තියෙනවා. දායකයා දුස්සීල නම් ප්‍රතිග්‍රාහකයාගේ සීලය මත මහත්ඵල වෙන දානිකුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දායකයයි ප්‍රතිග්‍රාහකයයි දෙන්නම දුස්සීල වුණොත් එයින් ලැබෙන ආනිසංසය කොහොමද කියන කාරණාවත් දායකයයි ප්‍රතිග්‍රාහකයයි දෙන්නම සිල්වත් නම් එයින් ලැබෙන ආනිසංසය විපුල පළගෙනල්ලා දෙන බවත් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රවල අපිට මනාව කරුණු පැහැදිලි කරනවා. එතකොට දක්ඛින විභංග සූත්‍රයට අනුව තිරිසන් සතෙකුට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත කීයක් දන් දුන්න කෙනාට ආහාර හිග නැහැ කියලාද කියලා තියෙන්නේ. තිරිසන් සතෙකුට කැම වේලක් දුන්නොත් නිවන් දකින්න තුරු මං ඉපදෙන ආත්ම ගාන ආත්ම 100ක් නම් ඒ ආත්ම 100ෙම බඩගිනි වේදනාවක් නම් දැනෙන්නේ නැහැ කියලා කියනවා. එච්චරට බලවත් දානය. දුස්සීල මිනිහෙකුට කැම වේලක් දුන්න කාර්ද පින්නතනි දුස්සීල මිනිසු කියලා කියන්නේ අපි කතා කරන විදිහට නරක මිනිස්සු. තිසරණත් නැහැ, පන්සිලුත් නැහැ. එහෙම මිනිසෙකුට කැම වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත 1000කට මට ලාභයි. පෘතජ්ජන සීලවන්තයෙකුට කැම වේලක් දුන්නොත් කාටද පින්නතනි මේ පෘතජ්ජන සීලවන්තයෝ කියන්නේ? ආර්ය නොවූ අපිට කියන්නේ පෘතජ්ජන කියලා. එතකොට අපිට හොඳ අය මේ ලෝකේ ඉන්නවනේ. අපි සමහර මිනිස්සුන්ට කියන හොඳ මිනිසෙක් කියලා. අපි ඒගොල්ලන්ට හොඳයි කියලා කියන්නේ. ඒගොල්ලෝ ගාව තිසරණ තියනවද කියලා අපි කොහොමද දන්නේ නැහැ. නමුත් කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අන්න ඒක නිසා තමයි අපි හොඳ මිනිස්සුયો කියලා කියන්නේ. තිසරණ නැහැ. දිවි හිමියෙන් කියන්නේ මගේ ජීවිතේ නැති වුණත් මේ සිල්පද වලින් එකක්වත් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දීලත් නැහැ. ඒ කියන්නේ මම මොනම හේතුවකටවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් දීලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් ප්‍රාණඝාත ආදී අකුසල් කරන්නේත් නැහැ. ඒ කියන්නේ තුවක්කු බඳින්න යන්නේ නැහැ. දැල් දාන්න යන්නේ නැහැ. යකඩ පටි වාගේ දේවල් අරගෙන මාළුන්ට ගහන්න යන්නේ නැහැ. මේ වාගේ මේ අකුසල කර්ම සමාජයේ ප්‍රාණඝාත කරනවා කියලා ප්‍රසිද්ධියේ පේන්න තියෙන දේවල් මුකුත් කරන්න යන්නේ නැහැ. හැබැයි මේ මදුරුවෙක් මරන්නේ නැහැ. කූඹියෙක් මරන්නේ නැහැ. එහෙම කතාවක් නැහැ. හොරකම් කරන්නේත් නැහැ. නොකරනවම නෙමෙයි සාමාන්‍යයෙන් හොරකම් කරන්නේ. යම් තැනකින් බේරිලා යන්න බැරිම වුණොත් බොරුවක් කියලා හරි බේරිලා යනවා. නැත්තම් සාමාන්‍ය ජීවිතේ බොරු පාවිච්චි කරන්නේ නැහැ. සුරාපානයට යන්නේ නැහැ. හැබැයි අනුන්ගෙන් නිකන් ලැබෙනවා නම් සමහරලාට පානය නොකර ඉන්නේ නැහැ. දිවි හිමියෙන් පානය කරන්නේ නැහැ කියලා කතාවක් නැහැ. අන්න එහෙමයිට අපි කියනවා හොඳ මිනිස්සු. හැබැයි අපිට තමයි හොඳ. ආර්යයන් වහන්සේලාට නම් ඒගොල්ලෝ දුස්සීලයි.
අන්න අර පෘථග්ජන අපි හොඳයි කියන නිසා තමයි ඒගොල්ලන්ට පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ. නමුත් ටිකක් හරි හොඳයිනේ. අන්න ඒක නිසා එවන් කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් මට ලාභයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් පහළ වුණාට පස්සෙත් මේ අහසින් යන ඍෂිවරු හිටියා. ඒ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අය නෙමෙයි. සමත භාවනා දියුණු කරලා ධ්‍යාන අභිඥා වඩලා අහසින් යන අය හිටියා. ආන් ඒ වගේ ඍෂිවරයෙකුට දන් වේලක් දී ගන්න ලැබුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් ලාභයි. පින්නතරින් මේ ශාසනයේ යම් කෙනෙක් නිවැරදිව තුනුරුවන් සරණ ගියා නම් එවන් කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් ලාභයි. තිසරණ වත් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1.140ක් ලාභයි. හිතන්න කෙනෙක් නිවැරදිව තුනුරුවන් සරණ ගියොත් ඔහු මේ ලෝකයට කොයිතරම් කල්යාණ මිත්‍රයෙක් වෙනවද කියලා. මම නිතරම ධර්මානුශාසනාවල් වල මේ කාරණාව ඔබට ඊටාම සරලව තේරුම් ගන්න පහසු වෙන විදිහට දේශනා කරපු උදාහරණයක් තියෙනවා. අපි කියමු අපේ ගෙදර එක දවසක අපි කෑමකට එන්න කියලා පිරිසකට ආරාධනා කරනවා. පින්කමක් අවස්ථාවක වේවා මංගල උත්සවයකදී වේවා කෑමකට එන්න කියලා අපි ආරාධනා පත්‍ර 1001ක් දුන්නා කියලා කියමු. එතකොට මේ ආරාධනා පත්‍ර 1001කින් ආරාධනා ලැබපු 1000ක්ම පෘථග්ජන සීලවන්තයි. එක්කෙනෙක් ඉන්නවා තෙරුවන් සරණ ගියපු කෙනෙක්. දැන් අර පෘථග්ජන සීලවන්ත පිරිස 1000ක් දෙනාට කෑම පිඟන් 1000ක් අපි දෙනවනේ. ඒතර ඔවුන්ට කෑම පිඟන් 1000ක් දුන්නාම මට අනාගත ජීවිත කීයකට ඒක ලාභයිද? ලක්ෂ ගුණ කරන්න ඕනේ 1000. එතකොට ලැබෙනවා 1.8ක්. එතකොට 1000කට කෑම දීලා මට 1.8කින් ලාභයි. දැන් 1001කට නෙන්න කිව්වේ. එතකොට අර තිසරණ තියෙන කෙනාට කෑම වේලක් දුන්නාම ඔහුට විතරක් කෑම දුන්න ලාභය අනාගත ජීවිත 1.140යි. අනාගත ජීවිත 1.140යි. දැන් තේරුණාද වෙනස? එhmenan අපි තිසරණ මත ඉන්නවා නම් කොච්චර ලාභද? පින්නතනි මේ ශාසනයේ තිසරණයි පන්සිලුයි රකින්න කෙනෙකුට කෑම වේලක් දුන්නොත් දන් දුන්න දායකයාට කොච්චර ලාභයිද කියන එක වචනෙන් කියලා නෑ. වචනින් කියන්න බැරි තරම් ආනිසංසයි. එතකොට හිතන්නකෝ යම් කෙනෙක් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන ජීවත් වෙනවා නම් ඔහු යම් තැනකට ගියහම ඔහුට වතුර වීදුරුවක් දුන්න කෙනාට කොච්චර ලාභද? දන්සැලකට ගිහිල්ලා එහෙම කෙනෙක් බත් පැකට් එකක් ගත්තොත් අර දන්සැල දුන්න අයට කොච්චර ලාභද? එහෙමනම් තිසරණයි අටසිලුයි තිසරණයි දසසිලුයි සාමණේර භික්ෂුන් වහන්සේලා රකින්න සාමණේර දස සීලය, උපසම්පදා භික්ෂුවක් රකින්න ඒ ශ්‍රේෂ්ඨතර වූ සීලය, එවන් සිල් ගුණ මත පිහිටලා ඉන්න උතුමන් වහන්සේලාට අපි ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරාම ඒ සංග්‍රහ කළ දායකයන්ට අනාගත ජීවිත කීයක් ආහාර පාන හිග වෙන්නේ නැද්ද? එතකොට උන්වහන්සේලා සිල් රකින්නේ ඇයි? කෙනෙක් පන්සිල් රකින්නේ ඇයි? ළඟ ඉන්න අයට හිතවත්කමටද? අපි සිල් රකින්නේ අපේ යහපත උදෙසා. සිල් රැක්කොත් මොකද වෙන්නේ? සිල් නැති වුණොත් මොකද වෙන්නේ කියන කාරණාව දැනගෙන මගේ යහපත වෙනුවෙන් තමයි මම සිල් රකින්නේ. නමුත් මගේ යහපත වෙනුවෙන් ඔහුගේ යහපත වෙනුවෙන් ඔහු සිල් රකින්නකොට ඔහු සමාජයට ඒ තුළින් යහපතක් කරන්නේ නැද්ද? අන්න ඒක නිසා තමයි බුද්ධ ධර්මයේ උගන්වන්නේ පුළුවන් තරම් ආත්මාර්ථකාමී වෙන්න කියලා. හැබැයි ඉතින් ආත්මාර්ථකාමී කියපු ගමන්ම අපිට අර කපටි කෛරාටික මට්ටමට පත් වෙන එකනේ මතක් වෙන්නේ.
අපි ආත්මාර්ථකාමියා කියන්නේ එහෙම කෙනෙකුටනේ. නෑ පිළිතුරේ දහමේ ආත්මාර්ථකාමියා කියන්නේ තමන්ට ලැබුණ මේ වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයට සාධාරණයක් කරන කෙනාට. ඒ මනුස්ස ජීවිතයේ අර්ථය හොයන්න යන කෙනාට තමයි ආත්මාර්ථකාමියා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔහු තමන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. අන්න එවන් අය ලෝකයට මහා පරාර්ථකාමී. තමන් ආත්මාර්ථකාමියෙක් වෙනවා වගේම ලෝකයට පරාර්ථකාමී. ඒ තමන්ගේ යහපත වෙනුවෙන් සිල් රකින්නවා. එවන් සිල්වත් කෙනෙකුට වෙනත් කෙනෙක් යම් උපකාරයක් කරාම උපකාර කරපු කෙනාට පුදුම ලාභයි. ඒ නිසා ඔහු පරාර්ථකාමියෙක් වෙනවා. ඉතින් දැන් මේ ප්‍රේතයා බලාගෙන ඉන්නවා දුව මහා පිනක් Tamanට අනුමෝදන් කරයි කියලා. නමුත් මේ දුස්සීල බ්‍රාහ්මණයන්ට දන් දීලා මට මොන පිනක්ද? ප්‍රේතයා බොහෝම කනගාටුවෙන් ආපහු හැරිලා යනකොට අජාසත් රජු තාමත් සඳලු තලයේ ඉන්නවා. තමන් ආපහු ආවා කියලා රජුරවන්ට පෙනී හිටිනවා. ආන් ඒ වෙලාවේ රජුරුව කතා කරලා අහනවා නුඹේ කාරණාව සම්පූර්ණ වුණේ නැද්ද? සම්පූර්ණ වුණේ නැත්තම් නුඹ සතුටු නැත්තම් මට කියන්න. නුඹ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? ඒ ඕනෑම දෙයක් මං කරලා දෙන්නම් කියලා. ඉතින් ප්‍රේතයා සඳහන් කරනවා මහරජේ තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ සහිතව මහා සංඝරත්නයට ආහාර පානයෙන් සංග්‍රහ කරන්න. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආහාර පාන පිළිගන්වලා මම වෙනුවෙන් සිවුරුද පූජා කරන්න. මේ කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාව. ආහාර, පාන, වස්ත්‍ර මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික. එහෙනම් ආහාර පිළිගන්වලා වස්ත්‍රද පිළිගන්වන්න. ඒ දක්ෂිනාව මගේ හිතසුව පිණිස මට අනුමෝදන් කරන්න. දැන් ප්‍රේතයා ඉල්ලන දේ තුනුරුවන්ට දන් දීලා නැත්නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීලා වස්ත්‍ර පූජා කරලා ඒ පින මට දෙන්න කියලා කියනවා. මහරජුරු හිමිදිරි පාන්දරම සඳලු තලින් බැස්සා. බැලලා ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දම් පූජා කළා. ඒ ප්‍රාප්ති දානමය කුසලය අර ප්‍රේතයාට අනුමෝදන් කළා. ඒ පින ලැබෙනවත් එක්කම ඔහු දිව්‍යමය ආත්ම භාවයක් ලබනවා. ප්‍රාප්ති දානමය කුසලය ඒ මොහොතේම ලැබෙනව පින්නතුනි. අපි පින් අනුමෝදන් කරලා ආයේ මාස ගාණක් ගිහිල්ලා පින් ලැබෙනව නෙමෙයි. අනුමෝදන් කරනවත් එක්කම පින ලැබෙනවා. Taman ඉන්න තැනින් මුදවන්න තරම් ඒ පින්කම බලවත් නම් ඒ මොහොතේම වුන් මිදෙනවා. ඉතින් මහරජුරු පින්කම කරලා පින් අනුමෝදන් කළ ගමන්ම ප්‍රේතයා ප්‍රේතාත්ම භාවයෙන් මිදුණා. නවත රජුරු ඉස්සරහට එනවා. හැබැයි ඉන්නේ මහානුභාව සම්පන්න දෙවියෙක් හිටියට. ඇවිල්ලා මහරජුරන්ට කතා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ අනුමෝදන් කරන කුසලයේ මට ලැබුණා. මං ඊටාම උසස් දිව්‍යමය ආත්ම භාවයක් ලැබුවා. මනුස්ස ලෝකේ මිනිස්සු ළඟ යම් උසස්ම සැපයක් තියෙනවා නම් ඒ උසස්ම සැපයට වඩා මගේ සැපේ දැන් උසස් කියලා සඳහන් කළා. මනුලව මිනිස්සු ළඟ යම් වත්කමක් තියෙනවා නම් මට ඊට වඩා දැන් වත්කම් තියෙනවා. දැන් ප්‍රේතයා දෙවියෙක්නේ. තමන්ගේ ආනුභාවයෙන් මහරජුරවන්ට දකින්න සලසනවා තමන්ගේ වත්කම කොච්චරද කියලා. ඒ සියලු සම්පත් මහරජුරවන්ට පෙන්නලා මහරජුරවන්ට ආශිර්වාද කරනවා. වැටිලා හිටපු දුකින් පින් දීලා තමන් මුදවගත්තට රජුරවන්ට පින් අනුමෝදන් කරලා සඳහන් කරනවා මහරජතුමනි දුක්ඛිත ආත්මයෙන් මං අත මිදුණා. ඒකට ඔබ වහන්සේට බොහොම පින්. බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව වැඩ වාසය කරන්න මේ කුසලයේ ඔබ වහන්සේටත් හේතු වේවා. දැන් ඉතින් මා යා යුතු තැනක් වෙත්නම් මං එතෙන්ට පිටත් වෙන්නම් ස්වාමීනි කියලා අතුරුදහන් වෙලා යන්න යනවා. දැන් වෙනතන මේ කාරණාව ඇහුවහම අපිට පොඩි සතුටක් නැද්ද? එහෙනම් ඉතින් බැරි වෙලාවත් මරණයටපත් වෙලා අපිත් එහෙම ඉපදුනොත්
අපිටත් දානයක් දීලා ඉවර වෙනකොට ලොකු සාධාරණයක් වෙයි කියලා. සතුටක් නම් දැනෙනවා. සාධාරණේ වෙනවද කියන එක තමයි අපව හිතන්න වෙන්නේ. දැන් කවුද මේ පින් දෙන්නේ? අජාසත් මහරජුරෝ පීතෘ ඝාතක කර්මයක් කළ බව ඇත්ත. නමුත් රජුරුවන්ගේ ජීවිතයේ ඉන් පස්සේ කොතෙන්ට පරිවර්තනය වෙනවද? මේ ශාසනයේ ගිහි ශ්‍රද්ධාවන්තයින් අතර අගතනතුර ලබනවා. ගිහි ශාසනයේ මේ ශාසනයේ ගිහි ශ්‍රද්ධාවන්තයින් අතර අග්‍රස්ථානයේ හම්බෙන්නේ අජාසත් රජුරුවන්ට. ආනන්තරීය පාප කර්මය ගැන අපි පින්නතුන් දන්නවා. ඉතින් ඒක විස්තර කරන්න කාලි ගන්නෙ නැහැ. ආනන්තරීය පාප කර්මයක් යම් කෙනෙක් කරගත්තොත් ඔහු අවීචියේ උපදින එක නතර කරන්න කාටවත් බෑ. ඔහු අවීචියෙන් මිදෙන්නේ නැහැ. න අන්තරීයයි කියන එකනේ ආනන්තරීයයි කියලා කියන්නේ. එහෙම කර්මයක් කරගත්ත කෙනෙක් මෙලවින් තමන්ගේ අවසාන ප්‍රාණවායුව මේ විශ්වයට මුදා හරිනවත් එක්කම ඇහිපිල්ලම් ගහනවට වඩා ඉක්මනින් ඔහු අවීචියේ උපදිනවා. ඒ කියන්නේ මරණයත් නිරේ ඉපදීමත් අතර ඉඩක් නැහැ කියන එකයි. අතරක් නැහැ. ඒකයි න අන්තරීයයි කියලා කියන්නේ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආනන්තරීය පාප කර්මයක් කරලා අවීචියට ගියේ නැති කෙනෙක් ගැන අහලා තියෙනවද? අන්න එහෙම කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි අජාසත් රජු. දැන් තේරුම් ගන්න ඒ බරපතල අකුසල කර්මයේ පිටු දකින්න තරම් සත්පුරුෂයන් ඇසුරට ආවට පස්සේ මොහුගේ පුණ්‍ය ශක්තිය කොහොම වැඩෙන්නේ නැද්ද කියලා. අජාසත් රජු මේ වෙනකොට නිරේ තමයි ඉන්නේ. අවීචිය නෙමෙයි ඉන්නේ. අවීචිය තමයි හරි භයානකම තැන. නිරේ පරම්පරාවේ මහගෙදර වගේ. අජාසත් රජු මේ වෙනකොට ඉන්නේ ලෝකුඹු නිරේක. අවීචිය ඉපදුනා එහෙමනම් අන්තර්කල්පයක් දුක් විඳින්න ඕනේ. තවත් විදිහකට සඳහන් කළොත් මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86,40,000 අවීචිය ආයු කාලය. නමුත් රජු දැන් දුක් විඳින්නේ ලෝකුඹු නිරේ. ලෝකුඹු නිරේ ආයු කාලය මනුස්ස වර්ෂ 60,000ක් විතර. ඉතින් ඒ වගේ සුළු දඬුවමක් තමයි ලැබිලා තියෙන්නේ. කෙසේ වෙතත් අපි ධර්ම කාරණාවට යමු. එහෙම පින් ඇති ශ්‍රද්ධාවන්තයෙක් ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා තමයි ප්‍රේතයට පින් දුන්නේ. දක්ඛින විභංග සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. යම් කෙනෙක් මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබීමේ චේතනාවෙන් දන් දෙනවා නම් මුලින්ම දායකයා සිල්වත් වෙන්න කියලා කිව්වා. යෝ සීලවා තමන් සිල්වත් වෙන්න. සීලවන්තේසු දදාති දානං ඊට පස්සේ සිල්වතුන්ට දන් දෙන්න. දැන් පින්නතුනි අපි දන් දෙන්න ගියහම අපේ පින්නතුන්ටත් සමහර තැන්වල ඕන තරම් අත්දැකීම් ඇති. අම්මට තාත්තට පින් දෙන්න අද ගෙදර පින්කම අද හැන්දෑවේ බණ. දැන් ධර්මානුශාසනාව ඉවර කරලා හාමුදුරුවෝ පිටත් වුණාට පස්සේ ආපු අයට කෑම බීම දෙන්න ගියහම බොහෝ ගෙවල් වල කාර්යාලයෙන් ආපු අයට දුරින් ආපු යාළුවන්ට මේ අයට සංග්‍රහ කරන්න මත්පැන් බෝතල් කීයක් විවෘත වෙනවද? ඒතර අපි සිල්වත් වෙලාද දැන් මේ පින්කම කරන්නේ? නැහැ. පහවදා දවල් ආහාර වේලක් ඒ වගේ. පංච දුෂ්චරිතයෙන්ම සමෘද්ධමත් වෙලා අපි කරන පින්කම කොයිතරම් මහත්ඵලද කියන කාරණාව තමයි හිතන්න වෙන්නේ. ඒතර එහෙම දුර්වල පිනක් කරලා අපි ඥාතීන්ට පින් දුන්නහම පින් ගණ්ඩාපු බොහෝ ඥාතීන්ටත් වෙනව ඇත්තේ චුල්ල සෙට්ටිට වෙච්ච දින තමයි. ඒකයි මම කිව්වේ කාරණාව අහනකොට නම් සතුටුයි. නමුත් සතුටු වෙන්න පිනක් අපිට ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ. එහෙම හිතලා දෙන කෙනෙක් පින් දේවි. අපිට ලබන්න පුළුවන් විදිහට දෙනවා නම් එහෙමත් දෙයි. නමුත් ඉතින් අනුන් දෙනකන් ඉන්නේ නැතුව මගේ ටික මමම කරගෙන ගියහම වටිනවා. ඒක නිසා
භාග්‍යතුන් වහන්සේගේ වචනයට විශ්වාසය තියලා නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා පංචශීල ප්‍රතිපදාවේ පිහිටලා දසදාන වස්තුව දස පුණ්‍ය ක්‍රියාව ආදී පුණ්‍ය කර්මයන්වත් අවම වශයෙන් සම්පූර්ණ කරගන්න කවදා හරි දවසක මේ යනකොට hina වෙලා ඇස් දෙක පියාගන්න ඒකත් ප්‍රමාණවත්. එනිසා තමන්ගේ ජීවිතේ තමන් වග කියනවා කියන තැන ඉඳලා අනුන්ගේ පහනෙන් එළිය බලනවා කියන තීරණය අත්හැරලා කටයුතු කරලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිතවම අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැන කටයුතු කරන්න කියලා සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කටයුතු කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසත් මේ කුසල් හේතු වාසනා වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.